මොකක්ද බං මේ මගුලට වෙන්නේ? හරි බං මේ මගුලේ කණක කනවාමයි. තේරෙන්නේ නැහැ බං. වරෙන් වෙන යන්න. බං මෙතනවත්. අම්මපා මට පොල් කාලා මැරෙන්න හිතනවා. පොල් කාලා මොනකට හරි දෙයකෝ මැරුණේ. ඇත්තනම් පොල් කාලා මැරෙන්නේ නැද්ද බං? ඒවට පොල් නේ බං කන්න ඕනේ. මගේ ආදරේ මොනවා වෙලාද දන්නේ නැහැ බං. අඬන්න එපා බං. ඒකට කමන්නේ අපි යන්නෙම්. අන මවුල කාලා තමයි නවතින්නේ. දුන්නා හරි කනවා නැත්ත. අන්නේ බල ඉන්නවා. මුට්ටෝ කකුල කියනවා ලොක්කී ගහපු කයිල්ලට දිව්වා දිවින්නක් ඔබ ගෙලින් ගෙදර දිව්වද? බලා කියන්නේ කාට කියන්න එපා කිව්වා කියලා. දුක් දෙවින්න දැහගුණේ කොහෙද දාන්න? ලැත්ත ගැදුනේ. මට දුකයි බං මගේ අනුඹත ගින්දා. මේ මෙතන අනු පුරා පතු ගන්න බෑ. මේ ආනේ ඒ හින්නයි බුද්ධ කාලා දිරුනේ. හඳුන් කුරුපත්තු කරගෙන නෙමෙයි ගියේ. මේ හඳුන් පොත කීංගානොල්. අයියෝ මේ අදමතේ මොකක් කරි මයිකිය කතායි කොලද? ඉතින් එපා බං මට ඒ කාලේ මතක් වෙනවා. මේක දාන්න. පස්සේ හංගුන යන්නේ නැහැ. මේ තේමට් එකේ තියෙන රුපියල් 50කට දෙන එකත් උඩ ගෙනත් තියෙන්නේ. කුළු හර බගන්නේ නෑ කරන්නේ මකුල් කතාවක් නෑනේ. ආයිදි එළවෙල වන්දලන එක සාධාරණයිනේ. උස්ත දිග තකති. මොකද? ඔබ හීන දකින්නවද? තමයි. ඒ කාලේ මාර සුන්දරයි බං. ඇයි බං ඊනියක් අධ්‍යක්ෂකද බං? ඈ බං ඒක හීනයක්ද බං? ඒක අපි දන්නේ නෑ. උඹ කියන්නේ හීනක් දැක්කද? එහෙනම් බං මං හීනයක් දැකලා තියෙනවා. මේමයි. දුන්න. උඹ කලබල වෙන්න එපා. කිව්වා වගේම දැන් මල් වලට ගරුවන ඔක්කොම වෙලිලා තියෙන්නේ. ඔක්කොම ටවුන් එකට ලෑන්ඩ් කරලා තියෙන්නේ. උඹ කලබල වෙන්න එපා. ලැන්ඩ් තිතුර ගමනමයි. මුටිකාන දිව්වා කියලා මේ දන්නේ එපා. අපි බය දිව්වා කියලා ලොක්කිට. අපි ගෙට ගිහිල්ලා මේ කෙල්ලගේ මාමන්දිත් එක හොදාගන්න වැඩේ කරමු. හරිද? එහෙනම් අපි ඒ විදිහට වැඩේ කරමු. හොඳයි නේද? හරියට දෙකින් කතා කරමු. එහෙනම් අපි දැන් යමු. ගිහිල්ලා මෙන්න එහෙම කරමු නේද? ඈ? මේක අමුතු කියන්නෙත් නැහැ. එහෙම හොඳයිනේ. හොඳයි. මම ගලවන්න වෙන්න එපා. අඬන්න එපා, දුක් වෙන්න එපා. හරිද? ඉඳහල්ලා අතල්ල ගිහින් එපා. එන යමන්න. එතන ගිහින් කතා කරමු. අනේ යම ලක්කුණ යම. උස්දදික දකදී. Thank you.